කෙනෙක්ගේ නමක් හන්දට යවනවා කිව්වම ඒක නිකන් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක දෙබසක් වගේ නේද ඇහෙන්නේ. ඇත්තටම. හැබැයි ඒක දැන් ඇත්තටම වෙන්න යන දෙයක්. NASA ආයතනයේ පටන් අරන් තියෙන අලුත්ම වැඩසටහනක් ගැන කියවෙන පුවත්පත් ලිපියක් තමයි අපි අද මේ කතාවට පදනම් කරගන්නේ. ඔව්. හැබැයි මේක හුදෙක් නම් ටිකක් එකතු කරලා යවන ප්‍රචාරක වැඩසටහනක් විතරක්ම නෙමෙයි. ඒ කියන්නේ ඊට වඩා දෙයක් තියෙනවා. ගොඩක් ගැඹුරු දෙයක්. මනුෂ්‍ය වර්ගයේ ආයමත් සැරයක් සඳ මතට ගෙනියන්න හදන දැවන්ත වැඩපිළිවෙලක් වෙන අර ආටිමිස් මෙහියුම් මාලාවේ හරිම වැදගත් සම්දිස්ථානයක් එක තමයි මේක සම්බන්ධ වෙන්නේ. දශක ගානකට පස්සේ මිනිස්සු සඳ දිහාට යන පළවෙනි පියවර මේක. එතකොට මේක හරියට තේරුම් ගන්න නම් අපි පොඩ්ඩක් අතීතයට යන්නත් ඕන වගේ ඇපොලෝ කාලයට. අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ආටිමිස් කියන්නේ මොකද්ද? විශේෂයෙන්ම මේ ආටිමිස් 2 කියන මෙහියුම මොකද්ද කියලා හරියටම තේරුම් අරගෙන අන්තිමට බලමු මේ ඓතිහාසික ගමනට අපි හැමෝටම සම්බන්ධ වෙන්න පුරන් කොහොමද කියලා. හොඳ සැලස්මක්. හරි. එහෙනම් අපි මුලින්ම පටන් ගමු මතකයේ අලුත් කරගැනීමකින්. ඇපොලෝ වලින්. ඇපොලෝ 11. නීල් ආම්ස්ට්‍රෝං සඳ මත අඩිය තියපු ඒ මොහොත. ඒක ලෝක ඉතිහාසයේම වෙනස් කරපු සිදුවීමක් නේද? අපේ මූලාශ්‍රයේ තියෙන තොරතුරුත් එක්ක ඒ දවස පොඩ්ඩක් මතක් කරගමු. අනිවාර්යයෙන්ම අපේ මූලාශ්‍රයේ ඒ දිනයන් හරියටම සඳහන් කරනවා. ඇපොලෝ 11 මෙහියුම පෘථුවියෙන් පිටත් වෙන්නේ 1969 ජූලි 16 වෙනිදා. හැබැයි ලෝකයේම හුස්ම අල්ලන් බලන් හිටපු ඒ මොහොත ඒ කියන්නේ නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් බස් ඕල්ඩ්‍රින් සඳ මත පාතියන්නේ 1969 ජූලි 20 වෙනිදා. ඒක තමයි ඉතිහාසගත වුණු දවස. ඒ සිදුවීමෙන් පස්සේ තව ඇපොලෝ මෙහියුම් කිහිපයක්ම ගියා. හැබැයි ඊට පස්සේ ලොකු නිශ්ශබ්දතාවයක්. ඔව් ලොකු නිහඬියාවක්. ලිපියේ කියන විදිහට මේ අලුත් මෙහියුම ක්‍රියාත්මක වෙන්නේ අවුරුදු 57ක විතර පරතරයකින් පස්සේ. ඇයි එච්චර ලොකු කාලයක් ගියේ ආයමත් මිනිස්සු සඳට යවන්න? ඒක හරිව වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම වුණේ NASA ආයතනයේ අවධානය වෙන පැත්තකට ගියක. වෙන පැත්තකට. ඔව්. සඳ ගවේෂණයෙන් පස්සේ එයාලගේ මූලික අවධානය යොමු වුණේ පෘථුවියට පහළ කක්ෂයේ ඒ කියන්නේ low earth orbit එකේ කරන්න පුළුවන් දේවල් වලට. ස්පේස් ෂටල් වගේ දේවල් හරියටම. ස්පේස් ෂටල් වැඩසටහන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගොඩනැගීම වගේ දේවල් වලට තමයි සම්පත් සහ තාක්ෂණ යොමු වුනේ. ඉතින් ඒ නිසා ගැඹුරු අභ්‍යවකාශයට මිනිස්සු යවන එක දශක ගාණක් තිස්සේ නැවතිලා තිබුණා. ඒ නිහඬයාවේ බින්දගෙන තමයි දැන් ආටිමිස් වැඩසටහන එළියට එන්නේ. ඒකයි මේක මෙච්චර ඓතිහාසික වෙන්නේ. එතනින් තමයි අපි ආටිමිස් කියන මේ අලුත් පරිච්ඡේදයට එන්නේ. ඇපෝලෝ වැඩසටහනේ නවීන අනුප්‍රාප්තිකයා වගේ. හැබැයි මේක ඇපෝලෝ වගේ එකම විදිහේ මෙහියුමක් නෙවෙයි නේද? කොහෙත්ම නෑ. මොකද්ද මේ ආටිමිස් මෙහියුම් මාලාවේ තියෙන විශේෂත්වය? මෙතනදී අපි තීරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි ආටිමිස් කියන්නේ එක මෙහියුමක් නෙවෙයි මෙහියුම් මාලාවක්. ඇපෝලෝ වැඩසටහනේ අරමුණු වුණේ සඳට ගිහින් ගවේෂණය කරලා ආපහු එන්න එක. හැබැයි ආටිමිස් වල දිගු කාලීන අරමුණ ඊට වඩා සංකීර්ණයි. ඒ කියන්නේ ඒ තමයි සඳ මත සහ සඳ වටා කක්ෂයේ තිරසාර ඒ කියන්නේ දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්න පුළුවන් මනුෂ්‍ය ක්‍රියාකාරකම් අධිකරණ එක. ඒක අනාගතයේ අඟහරු ගමනකට පවා පූර්විකාවක් විදිහට තමයි සැලකෙන්නේ. ඒ කියන්නේ නිකන් ගිහින් එනවට වඩා එහි නවතින එක වගේ දෙයක් ගැන තමයි මේ හිතන්නේ. ඔව් ඒ මගේ දෙයක්. ඉතින් ඔය කියන මෙහෙයුම් මාලාවේ ආටිමිස් 2 කියන අධියරේදී මොකද්ද වෙන්නේ යන්නේ? ඒකට තෝරගත්ත වාසනාවන්තයෝ කවුද? අපේ මූලාශ්‍රයේ ඒ 4 දෙනාගේම නම් සඳහන් වෙනම මෙහියුමේ අනදින නිලධාරියා රීඩ් වයිස්මන්. නියමුවා විදිහට වික්ටර් ග්ලෝවර්. වික්ටර් ග්ලෝවර් කිව්වම මට මතක හිටියට චන්ද්‍ර මෙහියුමකට සම්බන්ධ වෙන පළමු කළු ජාතික ගගනගාමියා. ඔහු නේද? ඒකත් ඓතිහාසික සිදුවීමක්. හරියටම. ඒ වගේම තමයි මෙහියුම් විශේෂඥවරිය විදිහට ක්‍රිස්ටිනා කොච්. ඇය ගැනත් විශේෂ දෙයක් තියෙනව නේද? ඔව්. ඇය තමයි කාන්තාවක් විසින් සිදු කළ දීර්ඝතම තනි අභ්‍යවකාශ ගමනේ වාර්තාවට හිමිකම් කියන්නේ. ඒ අත්දැකීම මේ ගමනට අතිශයම වැදගත්. හරි. හතරවෙනිය තමයි කෙනේඩියන් අභ්‍යවකාශ ඒජන්සියෙන් නියෝජනය කරන ජෙරමි හැන්සන්. ඉතින් මේක ඇමරිකානු මෙහියුමක් විතරක්ම නෙවෙයි ජාත්‍යන්තර සහයෝගීතාවයක්ත් තියෙනවා. දක්ෂ අත්දැකීම් බහුල කණ්ඩායමක් වගේ. ඔවුන් මේ ගමන යන්නේ මොන වගේ යානයකින්ද? තාක්ෂණීය පැත්තෙන් ගත්තම ඇපොලෝ කාලයට වඩා මොනවද වෙනස්කම්? තාක්ෂණය සම්පූර්ණයෙන්ම අලුත්. යාලව අභ්‍යවකාශයට අරන් යන්නේ SLS කියලා හඳුන්වන රොකෙට්ටුව. SLS Space Launch System. ඔව්. මේක තමයි NASA ආයතනයේ මෙතෙක් හදපු බලවත්ම රොකෙට්ටුව.
ඇපොලෝ කාලේ පාවිච්චි කරපු සැටර්න් V රොකට්ටුවටත් වඩා වැඩි තෙරපුමක් මේකට තියෙනවා. හරි. ගගනගාමීන් ගමන් කරන කැප්සියුලේ තමයි ඔරායන් කියන්නේ. ඒකත් ඇපොලෝ කැප්සියුලේට වඩා විශාලයි, වැඩි දෙනෙකුට යන්න පුළුවන් සහ තාක්ෂණයෙන් ගොඩක් ඉහළයි. හරි. එතකොට මේ සුපිරි කණ්ඩායම මේ සුපිරි තාක්ෂණයත් අරගෙන සඳට ගිහින් ඇපොලෝ මෙහියුම් වල වගේම සඳ මතු පිටට බහිනවද? මෙන්න මේකේ තමයි මේ මෙහිම ගැන ගොඩක් අය හරියටම දන්නේ නැති හැබැයි වැදගත්ම කාරණය. ලිපියෙත් මේක හරිම පැහැදිලිව සඳහන් කරනවා. ඒ මොකක්ද? ආර්ටිමිස් 2 මෙහියුමේදී ඔරායන් කැප්සියුල සඳ මතු ගොඩ බස්වන්නේ නැහැ. මොකක්ද? ඒ කියන්නේ එච්චර දුරක් ගිහින් ලෑන්ඩ් කරන්නේ නැද්ද? මුලින්ම අහුවම ඒක ටිකක් පුදුම හිතන දෙයක්. ඔව්. එහෙමනම් මොකක්ද මේ ගමනේ තේරුම? ඒක තමයි වැදගත්ම දේ. මේක ඇත්තකම පුහුණු මෙහෙයුමක්. එහෙම නැත්නම් ටෙස්ට් ෆ්ලයිට් එකක්. ටෙස්ට් ෆ්ලයිට් එකක්. ඔව්. වෙන්නේ මෙහෙමයි. ඔරයන් කැප්සියුල සඳර ලං වෙලා සඳ වටා ගමන් කරලා ආයමත් පෘථිවියේ තියෙනවා. හරි. මේක ප්‍රධාන අරමුණ තමයි අනාගතයේදී සඳ මතට ගගනගාමීන් ගොඩ බස්වන්නේ නියමිත ආර්ටෙමිස් 3 මෙහියුමට පෙර මේ අලුත් තාක්ෂණය සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරලා බලන එක. ඒ කියන්නේ මේක හරියට ලොකු තරංගයකට කලින් කරන අභ්‍යාස තරංගයක් වගේ දෙයක්. හරියට මේක තමයි. හරියට වාහනයක් රටවටේ ලොකු ගමනක් යන්න කලින් පොඩි දුරක් දුවලා බලලා හැමදේම හරියට වෙඩද කියලා චෙක් කරනවා වගේ. හරියටම. හිතන්න දශක ගානකට පස්සේ තමයි මිනිස්සු පෘථිවි කක්ෂයට එහාට ගැඹුරු අභ්‍යවකාශයට යන්නේ. ඉතින් ඔරායන් කැප්සියුලේ ජීවාධාරක පද්ධති, sannivedana පද්ධති, නාවික පද්ධති මේ හැමදේම ඒ කටුක පරිසරයේදී හරියටම ක්‍රියා කරනවද කියලා තහවුරු කරගන්න ඕන. ඔව් ආරක්ෂාව තමයි පළවෙනියටම එන්න ඕනේ. අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම ආපහු එන ගමනේදී පෘථිවි වායුගෝලයට ඇතුළු වෙද්දී ඇතිවෙන අධික තාපයෙන් ගගනගාමින්ව ආරක්ෂා කරන තාපපලිහ, ඒ කියන්නේ හීට් ෂීල්ඩ් එක හරියටම වැඩ කරනවද කියලා බලන එක මේ මෙහිම ප්‍රධාන අරමුණක්. ආර්ටිමිස් 1 එකේදීත් ඒක චෙක් කළා නේද? මිනිස්සු නැතිව. ඔව් ආර්ටිමිස් 1 මෙහියුම මිනිසුන් රහිතව මේ දේවල් පරීක්ෂා කළා. දැන් ආර්ටිමිස් 2 එකෙන් මිනිසුන් එක්ක මේ දේවල් තහවුරු කරගන්නවා. සැබෑ ගොඩ බැස්වීමට පෙර ගගනගාමින්ගේ ආරක්ෂාව 100%ක්ම තහවුරු කර ගැනීම තමයි මෙතන කියන ප්‍රමුඛතාවය. ඒක පැහැදිලි. ඉතින් මේ දැවන්ත තාක්ෂණික පෙරහුරුව සහ අපි වගේ සාමාන්‍ය මිනිස්සු අතර සම්බන්ධයක් ගොඩනගන්නේ කොහොමද? අපි මුලින්ම කතා කරපු කාරණයට දැන් එමු. Send your name with Artemis 2 වැඩසටහන. ඔව් මේක තමයි මේ මුරු මෙහෙයුමම මහජනතාවට සමීප කරවන අපූර්වම ක්‍රමය. මූලාශ්‍රය විස්තර කරන විදිහට ක්‍රියාවලිය හරිම සරලයි. ලෝකයේ ඕනෑම කෙනෙකුට NASA ආයතනයේ නිල වෙබ් අඩවියට ගිහින් තමන්ගේ නම ඇතුළත් කරන්න පුරුවන්. මම ඇත්තට මේ වෙබ් අඩවියට ගිහින් බැලුවා ඒක හිතනවට වඩා හරිම සරලයි. නමයි පින් කෝඩ් එකකුයි දුන්නම අපිට ඩිජිටල් බෝඩින් පාස් එකකුත් හම්බ වෙනවා. ඔව් ඒක නිකන් සංකේතාත්මක දෙයක්. ඒක පොඩි දෙයක් වුණත් ඇත්තටම හිතට දැනෙන දෙයක්. ඉතින් ඔහොම එකතු කරන නම් වලට මොකද වෙන්නේ? ඔහොම එකතු වෙන නම් මිලියන ගාණක්. සාමාන්‍ය SD data card පතක තැන්පත් කරනවා. පොඩි data card එකක. ඔව්. ඊට පස්සේ ඒ data card පත අර ගගනගාමින් 4 දෙනා එක්ක ඔරායන් කැප්සියුලේ ඇතුලේ තියලා සඳ වටා යන ගමනට එකතු කරනවා. ඒ කියන්නේ සංකේතාත්මකව විතරක් නෙමෙයි භෞතිකවම ඒ නම් සඳ වටා ගිහින් අපහු එනවා. ඒක නියමයි. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. මේක හරිම අපූරු හැඟීම්බර දෙයක්. ඒත් මේක නිකන් ප්‍රචාරක උපක්‍රමයක් විතරද? නැත්නම් මේ පිටිපස්සේ මීට වඩා ගැඹුරු උපාය මාර්ගික සැලැස්මක් තියෙනවද? මොකද මේ වගේ මෙහියුමකට යන වියදම අතිවිශාල වෙන්නේ නැතිනේ. ඒක තමයි මේ කතාවේ තියෙන ගැඹුරුම පැත්ත. මේක හුදෙක් ප්‍රචාරක වැඩසටහනක් කියන එකට වඩා ගොඩක් එහා ගිය දෙයක්. ආර්ටිමිස් වගේ දැවැන්ත දශක ගාණක් පුරා දිවෙන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මහජන මුදල් මත. ඒ කියන්නේ බදු ගෙවන්නන්ගේ මුදල් මත. ඉතින් ඒ වගේ ව්‍යාපෘතියක් දිගටම කරගෙන යන්න නම් මහජනතාවගේ සහයෝගය සහ උනන්දුව අකණ්ඩව පවත්වා ගන්න ඕන. ඔව් දේශපාලනඥයන්ටත් ඒ සහයෝගය අවශ්‍යයි මේවට මුදල් වෙන් කරන්න. හරියටම. ඒ කියන්නේ මේක මිනිස්සුන්ට මේක අපේ මෙහෙයුමක් කියන හැඟීම ඇති කරන ක්‍රමයක්. හරියටම. අභ්‍යවකාශ ගවේෂණය කියන්නේ සාමාන්‍යයෙන් හරිම දුරස්ත දෙයක්. විද්‍යාඥයින්ට, ඉංජිනේරුවරුන්ට, ගගනගාමීන්ට විතරක් සීමා වුණු දෙයක් කියලා පනයි ගොඩක් අය හිතන්නේ. ඒක ඇත්ත. හැබැයි තමන්ගේ නම ඊ ගමනට එකතු වෙනවා කියලා දැනුනම ඒ මෙහෙයුම එක්ක පෞද්ගලික සම්බන්ධයක් ගොඩනගෙනවා. ඒක ඔවුන්ගේ මෙහෙයුමක් වෙනවට වඩා අපේ මෙහෙයුමක් බවට පත් වෙනවා. හරි. ඒ හැඟීම තමයි මේ වගේ දැවන්ත වැඩසටහන් වල පැවැත්මට තීරණාත්මක වෙන්නේ. මිනිස්සු මේ ගැන කතා කරන්න, උනන්දු වෙන්න, ඊළඟ පරම්පරාවට මේ ගැන කියලා දෙන්න පෙළඹෙනවා. ඒ මහජන උනන්දුව තමයි මේ වගේ වැඩසටහන් වල ජීවය. එතකොට මේ හැම දෙයකින්ම අපිට පේන්නේ අභ්‍යවකාශ ගවේෂණය කියන එක තෝරගත් කිහිප දෙනෙක්ගේ වික්‍රමයක් වෙනවට වඩා
සමස්ත මනුෂ්‍ය වර්ගයාගේම පොදු අත්දැකීමක් පොදු උරුමයක් බවට පත් කරන්න දරන උත්සාහයක්. නිසකවම ඒක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. Taman යම්කිසි දෙයක කොටස්කරුවෙක් කියලා දැනුනම ඒ දේ ගැන තියෙන උනන්දුව ඒකට දෙන සහයෝගය ඉබේම වැඩි වෙනවා. හොඳයි. අපි එහෙමනම් මේ සාකච්ඡාව එක තැනකට ගමු. අපි දැක්ක අවුරුදු 57ක ලොකු නියැන්ඩියාවකින් පස්සේ ආටිමිස් වැඩසටහන හරහා මිනිස්සා ආයමත් සඳ දිහා යන ගමන පටන් අරන් තියෙන විදිය. ඔව්. ඒ වගේම අපි තේරුම් ගත්ත ආටිමිස් 2 කියන්නේ කෙලින්ම සඳ මතට බහින එකක් නෙවෙයි. ඒකට පෙරහුරුවක් විදිහට ආරක්ෂාව තහවුරු කරගන්න කරන සඳ වටා යන ගමනක් කියලා. වැදගත්ම කරුණු ඒක. වැදගත්ම දේ තමයි මේ ඓතිහාසික ගමනට ලෝකේ ඕනෑම කෙනෙකුට තමන්ගේ නම යවල සංකේතාත්මකව හරි සම්බන්ධ වෙන්න අවස්ථාවක් තියෙන එක. ඔව්. ඒ අවසාන කාරණේ ගැන මම හිතන්නේ නැවතත් අවධාරණය කරන්න වටිනවා. මේ මහජන සහභාගීත්ව වැඩසටහන නිකම්බ විනෝදයට කරන දෙයක් නෙමෙයි. නෑ. මේක අනාගත අභ්‍යවකාශ ගවේෂණයේ පැවැත්මට කරන ආයෝජනයක්. මොකද අනාගතයේදී සඳමත අඟහරුමත මිනිස්සුන්ව පදිංචි කරනවා වගේ අතිශය සංකීර්ණ දේවල් කරන්න නම් පෘථිවියේ ඉන්න බිලියන ගානකගේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා. මේ ඒ ගමනේ මුල්ම පියවලක් වෙන්න පුළුවන්. ඒක ඊටාම හොඳ නිරීක්ෂණයක්. එනම් අපි මේ කතාබහ අවසන් කරමු. තව දුරටත් හිතන්න දෙයක් ඉතුරු කරලා. හරි. ප්‍රශ්නයක් මතු කරන්න හිතුණා. අද ඩේටා කාඩ් එකක තියෙන නමකට සඳ වටා ගිහින් එන්න පුළුවන්. එහෙමනම් තව අවුරුදු 50කින් විතර සාමාන්‍ය මිනිස්සෙකුට අභ්‍යවකාශ ගවේෂණයත් එක්ක ඇති කරගන්න පුළුවන් පෞද්ගලික සම්බන්ධය මොන වගේ එකක් වෙයිද? අනාගත පරම්පරාවට ඔවුන්ගේ නම් වලට වඩා වැඩි යමක් සමහර විට ඊට වඩා පෞද්ගලික මතක සටහනක් අභ්‍යවකාශයට යවන්න අවස්ථාවක් ලැබෙයිද?